මෙන්න කලාතුරකින් බලාගන්න හම්බෙන ඇත් සටනක් තමයි මේක. ඉතින් මේ ඇත්තු දෙන්නම එකිනෙකාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි සතු දෙන්නෙක් එකට මුණ ගැහුනොත් එහෙම අනිවාර්යයෙන්ම ගැටුමක් සිද්ධ වෙනවා. ඉතින් මේ තියෙන්නේ එහෙම අහම්බෙන් හම්බුණු දර්ශන කිහිපයක්. මේ දර්ශන කිහිපවල අයිතිය මුල් වීඩියෝ අයිතිකරුවන් සතුයි. ඉතින් ඔයගලන්ට පේනවා මේ දෙන්න පොරකා ගන්න ආකාරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙන පොරකාගෙන සාමාන්‍යයෙන් මෙතන දල තියෙන ඇතාට මේ පොරේ කරගන්න ගොඩක් අමාරුයි. මොකද මෙයාගේ දල දෙක නිසා මෙයාට ගොඩක් අභාසි. ඉතින් ඒ වගේම අතන එහා පැත්තේ ඉන්න දල නැති ඇතාට මේක රණ්ඩුව කරගන්න ගොඩක්ම ලේසි. එයාගේ හොඬේ පටල ගන්න ගොඩක් ලේසි නිසා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ දෙන්නම කිසිම ආකාරයකින් පසුබට වෙන්න කැමති නෑ. ඉතින් කොහොම වුණත් අවසානයේදී මේ දෙන්න විසිරලා යනවා. ඉතින් මේ වගේ දේපල් ගොඩක්ම කලාතුරකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ සත්තු කොච්චර රණ්ඩු වුණත් අපට මේ දේ බලා ගන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. ඉතින් මේ වීඩියෝ දර්ශන කිහිපය ඔයගලන්ට මම පෙන්වන්න හිතුවේ මේ ගේන්න හිතුවේ මේ වගේ දේවල් ඔයගලන්ට බලා ගන්න ගොඩක්ම අමාරුයි. ගොඩක්ම කලාතුරකින් තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. මේ වගේ දෙයක් සිද්ධ වුණත් මේක කැමරාවේ සටහන් කරගන්න හම්බෙන අවස්ථාව ගොඩක්ම අඩුයි. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ පුංචි ළමයාට මේ දේ පෙන්වන්න. මොකද මේ දේ ගොඩක්ම කලාතුරකින් බලා ගන්න පුළුවන් හම්බෙන වීඩියෝ දර්ශන කීපයක් නිසා. ඉතින් මතක් කරන්න තියෙන්නේ මේක තමයි මේ ඇත්තුන්ගේ මේ රණ්ඩු ඒ කියන්නේ මේ කැලේදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක්ම කලාතුරකින් තමයි අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. මොකද මේක ගොඩක්ම කලාතුරකින් බලා ගන්න හම්බෙන ඇත් සටනක් නිසා.